මේ ඉන්නේ මොළ කන්න කියන නමින් ප්‍රසිද්ධ මේ වෙද්දිත් පොළොව යට දොරවල් 17ක් ඇතුලේ තියෙන වීදුරු කාමරයක හිර කරලා ඉන්න හරිම දරුණු හැබැයි මිනිස්සුන්ගේ වීරයෙක් වෙච්ච මිනිස්සෙක්. රොබර්ට් උපදින්නේ හරිම දරුණු දෙමාපියන් යුවලකට. කොච්චර දරුණුද කියනවනම් මෙයා පුංචි කාලෙදිම ගෙන අතදරුවෙක් කාලෙදිම මෙයාව ගෙනහිල්ලා බාර දීලා තියෙනවා අනාථ ළමයි ඉන්න තැනකට. පොලිසියෙන් තමයි මේ විදිහට අරගෙන ගිහිල්ලා බාර දීලා තියෙන්නේ. එයාගේ දෙමාපියන් හරිම දරුණු නිසා. රොබර්ට් අවුරුදු 9ක් වෙනකල් මෙයා හැදෙන්නේ ඒ අනාථ ළමයි ඉන්න තැන. මේ කාලේ තමයි මෙයා ජීවිතේ සතුටින්ම ගත කරපු කාලය. මොකද අවුරුදු 9කට පස්සේ එයාගේ දෙමව්පියන්ට ඕන වෙනවා එයාගේ ළමයින්ව ආපහු. ඉතින් එයාලා ආපහු ඒ අනාථ ළමයි ඉන්න තැනින් රොබර්ට්ව අරගෙන ගෙදර අරගෙන එනවා. එතනින් පස්සේ රොබර්ට්ගේ තාත්තා රොබර්ට් සහ එයාගේ සහෝදරයින්ට හරිම දරුණු විදියට සලකනවා. පහර දෙනවා, බයිනවා. මෙතනොත් වැඩිපුරම ගුටි කන්නේ රොබර්ට්. මොකද එයාගේ සහෝදරයින්ට ගහද්දි ඒක මැද්දට පැනලා බේර ගන්න හදන නිසා. රොබර්ට්ගේ තාත්තා තින් රොබර්ට්ව අභයෝජනයට පවා ලක් වෙනවා. රොබර්ට් අවුරුදු 16 දී රොබර්ට්ගේ තාත්තා ගෙදරින් එළියට දානවා. ඊට පස්සේ රොබර්ට් ජීවත් වෙන්නේ පාරේ. ඒ පාරේදීත් මිනිස්සු අතින් රොබර්ට්ව අභයෝජනයට ලක් වෙනවා. ඊට පස්සේ රොබර්ට් ඒකම එයාගේ රස්සාව විදිහට තෝරගන්නවා. ඒ කියන්නේ එයා පිරිමි ගණකාවක් විදිහට වැඩ කරනවා. මේ විදිහට ජීවත් වෙද්දී රොබර්ට් අවුරුදු 20ක් එද්දී රොබර්ට් එක දවසක් එක ක්ලයන්ට් කෙනෙක් එක්ක හොටෙල් රූම් එකකට යනවා. ඒ කියන්නේ එයා පිරිමි ගණකාවක් විදිහට වැඩ කරන හින්දා එක පිරිමි මිනිස්සෙක් එක්කම තමයි එයා හොටෙල් රූම් එකට යන්නේ. ඒ මිනිස්සයාත් රොබර්ට්ව අපයෝජනය කරලා ඉවර වෙලා ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා එක ප්ලාස්ටික් පොඩි බොක්ස් එකක් අරගෙන එවිල්ලා රොබර්ට්ගේ අතට දෙනවා. රොබර්ට් ඒක ඇරලා බලනවා. ඒක ඇතුලේ තියෙන්නේ ඒ මිනිස්සයා පොඩි ළමයින්ව අපයෝජනය කරන විදිහේ ෆොටෝස්. ඒ මිනිස්සයා හිතන්නේ නැති රොබර්ට් කියලා කියන්නේ ඉන්න තැනක් නැති පිරිමි ගණකාවක් හින්දා මේ දේත් එක්ක එයා එතන වෙයි කියලා. හැබැයි රොබර්ට් ඒක දැකපුවම මතක් වෙන්නේ එයාගේ තාත්තා පොඩි කාලේ එයාව අපයෝජනය කරපු හැටි. රොබර්ට්ට ලොකු තරහක් එනවා. රොබර්ට් ඒ වෙලාවෙම ඒ මිනිස්සයව එතනම ඝාතනය කරනවා. රොබර්ට් ඒක හංගන්න හදන්නේ නැහැ පොඩ්ඩක්වත්. එයා කෙලින්ම පොලිසියට ගිහිල්ලා කියනවා මම මෙහෙම ඝාතනයක් කළා කියලා. පොලිසියෙන් මෙයාව උසාවියට එක්කගෙන යනවා. හැබැයි උසාවියෙන් තීරණය කරනවා මෙයාට මානසික තත්ත්වයක් නැහැ උසාවියට මුහුණ දෙන්න කියලා. ඊට පස්සේ මෙයාව ගෙනහිල්ලා දානවා මානසික රෝහලකට. ඒ මානසික රෝහලේදී මෙයා කියනවා මෙයාට නිතරම දැන් ඇහෙනවා කියලා ඔළුවෙන් සද්දයක් ළමයින්ට කරදර කරපු මිනිස්සුන්ව ඝාතනය කරන්න කියලා. මෙයාව මේ විදිහට අරගෙන ගියපු ඒ මානසික රෝහල සාමාන්‍ය මානසික රෝහලක් නෙමෙයි. මෙතනට එන්නේ දාම ඝාතකයෝ වේ ගොඩක් දරුණු මිනිස්සු. ඒක හින්දා මේක ඇතුලේ ආරක්ෂාව හරිම තදයි. මේ මානසික රෝහල ඇතුලේදී රොබර්ට් යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. එක්කෙනෙක් බේරිත් අනිත් එක්කෙනා තවත් ළමයින්ට කරදර කරලා මේ මානසික රෝහලට අරගෙන ආපු එක මිනිස්සෙක්. එහෙම මිනිස්සු ගැන රොබර්ට් දැන්න විදිය ගැන අපි දන්නවනේ. ඩේවිඩුයි රොබර්ටුයි තීරණය කරනවා ඒ මිනිස්සව ඝාතනය කරන්න. ඉතින් රොබර්ට් ඩේවිඩ්වත් එකතු කරගෙන මේක ප්ලෑන් කරනවා. රොබර්ට්ගේ යාළුවා ඩේවිඩ් ඒ මිනිස්සව එක්කගෙන යනවා. එතන තියෙන එක කාමරයක් ඇතුළට. ඒ කාමරයට යන්න දොරවල් 5ක් තියෙනවා. රොබර්ට් ඒ දොරවල් 5ම වහගෙන ඒ කාමරය ඇතුළට එනවා. ඊට පස්සේ පැය 9ක් තිස්සේ මේ දෙන්න එකතු වෙලා ඒ මිනිස්සයාට වද දෙනවා. මුළු හොස්පිටල් එකේ ස්ටාෆ් එකම try කරනවා ඒ දොරවල් ටික අරගෙන ඇතුළට යන්න. හැබැයි මම ඔයාලට කලින් කිව්වා වගේ මේක අධි ආරක්ෂිත හොස්පිටලයක්. ඉතින් කාටවත් ලේසියෙන් ඇතුළට යන්න බැහැ. ඉතින් පැය 9ක් තිස්සේ මේ දෙන්න ඒ මිනිස්සයාට වද දීලා ඝාතනය කරනවා. පැය 9ක් තිස්සේ මේ දෙන්න යාට වද දෙන්නේ ප්ලාස්ටික් හැන්දකින්. පැය 9කට පස්සේ හරිම දරුණු දෙයකට මුහුණ දුන්න මූණකින් ඩේවිඩ් එළියට එනවා. හැබැයි රොබර්ට් එළියට එන්නේ හරිම කාම් විදියට. ඒද්දි එයාගේ කටේ ලේ පැල්ලමක් තියෙනවා. ඊට පස්සේ හොස්පිටල් එකේ ස්ටාෆ් එක ඇතුළට ගිහිල්ලා බලද්දි දැකපු දෙයින් එයාලට දවස් ගානකට වැඩට එන්න බැරි වෙනවා. ඒ කට්ටියට තෙරපි කරන්න වෙනවා ඊට පස්සේ ආපහු වැඩට එන්න. මොකද ඒ මිනිස්සයාගේ බොඩි එක බලා ගන්න බැරි විදියට වද දීලා තමයි මෙයාලා ඝාතනය කරලා තියෙන්නේ. ඒ මිනිස්සයාගේ හිස් කබල මේගොල්ලෝ අර හැන්ද යූස් කරලා ඕපන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එයාගේ හිස් කබල ඇතුලේ මොළය නැති වෙලා තියෙනවා. ඉතින් ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා රොබර්ට් ඒ වද දෙන වෙලාවේදී ඒ මොළය ආහාරයට ගන්න නැති කියලා. මේකෙන් පස්සේ මෙයාව හිරගෙදරට නියම කරනවා. මොකද මෙයාව අර හොස්පිටල් එකේ තියාගෙන ඉන්න බැරි තරම් දරුණු නිසා. හැබැයි හොස්පිටල් එක ඇතුළෙත් ඕන තරම් ළමයින්ට කරදර කරලා ඇතුළට ආපු වැඩිකාරයෝ ඉන්නවා. රොබර්ට් ඒක ඇතුළට ගිහිල්ලා ටික දවසකින්ම ප්ලාස්ටික් හැන්දක් හොයාගෙන අර වගේ ළමයින්ට කරදර කරලා ඇතුළට ආපු මිනිස්සෙක් හොයාගෙන යනවා. ගිහිල්ලා ඒ මිනිස්සයා දරුණු විදිහට ඝාතනය කරනවා. ඝාතනය කරලා එයා එකත් හංගන්න පොඩ්ඩක්වත් try කරන්නේ නැහැ. එයාගේ බොඩි එක රොබර්ට් එයාගේ ඇඳ යටට දාලා ඊට පස්සේ එයා පොඩ්ඩක් හොදගෙන එකපත හොදගෙන එළියට ගිහිල්ලා එයාගේ ඊළඟ වික්ටම්ව හොයාගෙන යනවා. ඒ ගිහිල්ලා ඒ මිනිස්සයවත් ඝාතනය කරලා ඊට පස්සේ ආපහු පොලිසියට ගිහිල්ලා කියනවා. පොලිසියට කියලා කියන්නේ හිරගෙදරම ඉන්න පොලිසිය කට්ටියට ගිහිල්ලා කියනවා අද කෑම හදද්දි ඔයාලා දෙන්නෙට අඩුවෙන් කෑම හදන්න කියලා.
මේකෙන් පස්සේ රොබර්ට් අවුරුදු 25දී මෙයාලා රොබර්ට් දානවා සොලිඩරි කම්පාර්ට්මන්ට් එකකට. ඒ කියලා කියන්නේ පොළොවේ යට තියෙන දොරවල් 17ක් ඇතුළට ගියාට පස්සේ තියෙන එක වීදුරු කාමරයක් ඇතුළට. මේක ඇතුළේදී මෙයාට කාත් එක්කවත් කතා කරන්න තහනම්. අඩුතරමේ එයාව ආරක්ෂා කරන ගාඩ්ස්ලටවත් මෙයාට කතා කරන්න තහනම්. ඉතින් අවුරුදු 50කට වැඩි කාලයක් මෙයා තනියම ඒ වීදුරු කාමරය ඇතුළේ තමයි මේ වෙනකලු ජීවත් වෙන්නේ. මේ තියෙන්නේ එයා ඒ සොලිඩරි කම්පාර්ට්මන්ට් එකට දාපු දවසේ මුලින්ම ගත්ත ෆොටෝ එක. මේක තමයි මෙයාගේ ගත්ත අන්තිම ෆොටෝ එක. ඉතින් මේ වෙද්දි මෙයාට වයස අවුරුදු 70කට වැඩි. හැබැයි තාමත් එයා ඉන්නේ ඒ සොලිඩරි කම්පාර්ට්මන්ට් එක ඇතුලේ. මෙයා කොච්චර දරුණු මිනිසෙක් වුණත් මිනිස්සු මෙයා ගැන කතා කරන්නේ වීරයෙක් විදිහට. ඉතින් මේ වගේ වීඩියෝස් දවස් ගාන බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.